ගරු මූලාසනයේ මන්ත්‍රීතුමිය අයවැය ආපදාවක් බවට පත්වෙච්ච මේ මොහොතේ ආපදා බදුල්ල දිස්ත්‍රික්කයේ තමයි ලංකාවේ ආපදා තුලින් දැඩිම හානියට පත්වෙච්ච දිස්ත්‍රික්කය. ඉතින් මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා ඉතුරුනේ ගාල්ල මාතර හම්බන්තොට මොනරාගල කළුතර වගේ දිස්ත්‍රික්ක. හැබැයි දකුණේ මිනිස්සු හැමදාම මේ රට බේරගත්තා. දකුණේ මිනිස්සු හැමදාම මේ රටට උදව් කළා. අද වෙනකොට දකුණේ කඩවල වල වතුර බෝතල් නැහැ. අද දකුණේ කඩවල වල හාල් නැහැ, ලුණු නැහැ. හැබැයි අද බදුල්ලේ නුවරඑළිය දිස්ත්‍රික්ක වලට දකුණේ මිනිස්සුන්ට කණ්ඩ නැති වුණත් ඒ මිනිස්සු අපි වෙනුවෙන් බලාගත්තා, අපිට උදව් කරා. දකුණෙන් තමයි විශාල වශයෙන්ම මාතර ගාල්ල හම්බන්තොට අනිත් දිස්ත්‍රික්ක වලිනුත් අපිට උදව් කරා. ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්ක වලින් බදුල්ලට ගිහිල්ලා දැන් මේ වෙනකොට ගමක් ගාන ඉඳගෙන සුද්ධ කරනවා, වැඩ කරනවා, බෙදනවා, කණ්ඩ දෙනවා, උයනවා. ඒ නිසා මම අනේක වාරයක් වැඳ නමස්කාර කර දකුණේ මිනිසුන්ටත් රටේ අනිත් මිනිසුන්ටත් මම ස්තුතිවන්ත වෙනවා අපි වෙනුවෙන් ඒ කරපු සේවයට. හැබැයි ඒ අතර අද දකුණේ මිනිස්සු එන එක නවත්තන මිනිසුන්ටත් එපා වෙන වැඩ තියෙනවා. මෙතන දේශපාලන මේ තියෙන්නේ කොහෙද හක්මන ප්‍රාදේශීය සභාවේ කැබ් එකේ ගහලා රතු තරුව මේ කැබ් දෙකම එළියට එනවා හක්මන ප්‍රාදේශීය සභාවෙන් රතු තරුව ගහගෙන රජේ වහනවා. මේ තත්ත්වයට පත් වෙන්න එපා ආණ්ඩුව දේශපාලනය කරන්න එපා. මේ තියෙන ෆොටෝ මේ රතු තරුවත් එක්ක මේ ෆොටෝ දෙක මම තබාගත කරනවා. මේ තත්ත්වයට වැටෙන්න එපා. කරනවා නම් දේශපාලනය කරන්න, දේශපාලනයේ බෙදන ඒවා ගේන ඒවා කරන්න. මම හැම සෙන්ටර් එකකම බදුල්ල දිස්ත්‍රික්කේ ගියා. කිසිම දෙයක් මම ඉල්ලලා බෙදාගත්තේ නැහැ. මට ලුණු පැකට් එකක් මගේ අතින් අරන් දෙන්න පුළුවන් නම් ලුණු පැකට් එක මං අරන් දුන්නා. ඒ අරින්න මං කාගෙන්වත් ඒ එන මිනිස්සුන්ට කරදර කරන්නවත් අපි ඒවට ගියේ නැහැ. ඒ නිසා ඒ ගැනත් මම මේ වෙලාවේ ආණ්ඩුවට කියනවා 2.50 වැඩ කරන්න එපා. 2.50 වැඩ කියන්නේ ඕවට. ඒ නිසා අද මම යනකොට හිඳගොඩ පන්සලේ සමන්ත විද්‍යාරත්න මහත්තයා ඉන්නවා. 300කට වැඩිය නවත්තලා ඉන්නවා හිඳගොඩ. මම ඇවිදගෙන එනකොට මේ මිනිස්සු මට කතා කරා. මම ඇහුවා ඔයගොල්ලෝ තරුවද? නෑ අපි තරුව නෙමෙයි. අපි මාතරින් එව්වා අපි වැඩ කරන්න ඇවිල්ලා ඉන්නවා. අපි වෙනවා මං කව බොහොම හොඳයි. මොනවද වෙන්න ඕන? උවමනා මොනවද? කියන එක කියලා තියෙනවා. ඊළඟ එක වැඩිපුර මං ඒ ගැන කතා කිරීමට යන්නේ නැහැ. ඊළඟ එක මම බදුල්ල දිස්ත්‍රික්කේ පාලම් ප්‍රධාන පාලම ස්ප්‍රින්ග් වැල්ල දෙමෝදර ස්ප්‍රින්ග් වැලි පාරමේ අවුරුදු 150 සුද්ධ පාලම හදලා. අද ඒ පාලම නැහැ. ඒ වගේම නමුණුකුල කනවැරැල්ල පාලම පස්සර නමුණුකුල පාලම අවුරුදු 150 සුද්ධ පාලම හදලා. තේ ෆැක්ටරි පටන් ගන්න කාලේ. අද ඒ පාලම නැහැ. ඒ වගේම ලුණුගල ජනතාපුර පාලම නැහැ. බදුල්ල දිස්ත්‍රික්කේ තාම ලුණුගලට යන්න බෑ, බිබිලට ගිහිල්ලා යන්න ඕන, පස්සරට ගිහිල්ලා යන්න බෑ. ඒ වගේම තාම හග්ගල මල්ලත්ත ගාවෙන් පාර හදන්න බෑ. තාම සිල්මියාපුර පාර උඩින් ආපු අඹේවෙල පාරට වැටිලා අඹේවෙල පාරෙන් ආපු නාය කිලෝමීටර් 6ක් පල්ලෙහාට ඇවිල්ලා අඹේවෙල පාර තාම අරගන්න බෑ. ඒ වගේම ප්‍රධාන නුවරඑළිය බදුල්ල පාර අරින්න බෑ. කෝච්චි පාර මාස 6කින්වත් අරින්න බෑ. මේක සෙල්ලමකට ගන්න එපා. මේක සෙල්ලමකට ගත්තොත් මේක ලොකු ප්‍රශ්නයක්. නමුණුකුල කන්ද දෙපැත්තකට පුපුරවුවා. එක පැත්තක් පස්සරට පුපුරලා පස්සර පැත්තේ යොරුණා. අනිත් පැත්ත ස්ප්‍රින්ග් වැල්ල පැත්තට වැටිලා බදුල්ල නගරෙත් එක්ක නමුණුකුල කන්දේ බලපෑම තමයි ගල් පිපුරුවා. මේගොල්ලෝ ගහපු බොරු වලට ගල් පුපුරන බොරුනේ කිව්වේ ගල් පැලෙන බොරු කියලා ඉස්සර කියනවනේ. නිසා ගල් පැලුණා, කඳු පැලුණා, කඳු විනාශ වුණා. ඒ නිසා මේක දැඩි නිකන් සෙල්ලමකට ගන්න එපා. මේක සෙල්ලමකට ගන්න එපා. ඊළඟ එක මම මේ කියන්න යන්නේ මයංගනේ ඇමතිතුමා ඉන්නවා. මයංගනේ ඉස්පිරිතාලේ අවුරුදු 46යි මහවැලිය පටන්ගෙන ගාමිණී දිසානායක. අවුරුදු 46යි කඩිනම් මහවැලි ව්‍යාපාරේ පටන්ගෙන රන්ටබේ රන්දෙනිගල හරියට කාලේ වෙලාවට අරලා තිබ්බනා. හැබැයි අද මයංගනේ රෝහලේ පාඩුව කියන්න බෑ. මයංගනේ කියන්නේ රෝහලට නුවර මාතලේ අම්පාර ඒ වගේම මොනරාගල බදුල්ල දිස්ත්‍රික්ක 6ක මිනිස්සු බෙහෙත් ගන්නවා. පොළොන්නරුව මයංගනේ රෝහලේ ඉවරට ඉවරයි. යන්ත්‍ර ඉවරයි. ගණ්ඩ දෙයක් නැහැ මයංගනේ රෝහලේ. උසාවිය ඉවරයි. පොලිසිය ඉවරයි. පූජා නගරය ඉවරයි. බුදුන්ගේ කාලෙවත් උන්නේ මයංගනේට බුදුන් වැඩලා හදපු මයංගනේ විහාරස්ථානේටවත් වෙච්ච දෙයක් නැති දෙයක් මේ තරේ වුණා. මේවා වගකීමෙන් බැහැර වෙන්න බෑ ඇමතිවරු. මන්ත්‍රීවරු මේක හොඳට අහගන්න.
මේවා වෙලාවට කලාවට ටික වතුර ඇරලා තිබ්බනම් මේ ප්‍රශ්න වෙන්නේ නැහැ. අද මයංගන එක නඩුවක් කතා කරගන්න බෑ. උසාවියේ සම්පූර්ණ ෆයිල් ඉවරයි. මේවා පිළිගන්න වෙනවා. අවුරුදු 46යි මහවැලි කඩිනම් මහවැලි ව්‍යාපාරේ පටන් ගෙන. හැබැයි මේ 46 අවුරුද්දට වෙච්ච නැති දෙයක් මේ සැරේ වුණා. අපි කියන්නේ නායකයේවට. අපි නායකයේවට මොනවද කියන්න බෑ. ඒක මේ ඉන්නේ 159 අතින් අල්ලගත්තේ නෑ. ඒවා නවත්තන්න බෑ. හැබැයි මේ වතුර අරින එක හරිනම් මා කවුද වාරි මාර්ග ඇමති? ඔය වාරි මාර්ග ඇමති, නියෝජ්‍ය ඇමති, හිලා ඇමති, අනිත් ඇමති භාගයක් ගහන්න නෙවෙයි, බෝතලයක් ගහන්න නෙවෙයි. අයින් වෙන්න කියන්නේ ඉල්ලා අස්සන්න කියන්නේ. වාරි මාර්ග ඇමතිට බයිලා ගහන්න එපා කියන්නේ. ඉල්ලලා අස්සන්න ඕන වාරි මාර්ග ඇමති. වාරි මාර්ග ඇමති ඉල්ලලා අස්සන්න ඕන ආණ්ඩුව නෙවෙයි. වාරි මාර්ග ඇමතිනේ නිකන් හරි මේ ගැන හොයලා බලලා තිබ්බනම් මේක ටිකක් හරි විසඳ ගන්න තිබ්බා. වාරි මාර්ග ඇමති කියනවා මේවා වගකීමෙන් බහැර අරින්න බෑ. වගකීම බහැර අරින්න බෑ කවුරුත් ඇමතිවරුන්ට මං කියනවා. ඒ නිසා මේක ලොකු ප්‍රශ්නයක්. දැන් මෙතන ඉන්නවා වැවිලි කර්මාන්ත ඇමති. සමන්ත විද්‍යාරත්න ඇමතුමා මේක පොඩ්ඩක් අහගන්න. මේක බදුල්ල දිස්ත්‍රික්කයේ ඔබතුමා වැවිලි කර්මාන්ත ඇමතුමා කනවැරැල්ලේ ඉඩම් ටික දුන්නේ ඇමතුමා අවුරුදු 3ක් ගියා. අවුරුදු 3යි පර්චේස් 15 දෙන්න ගියා. හැබැයි දැන් ඒ සෙල්ලම් කරන්න බෑ. වතු මිනිස්සුන්ට කියන්නේ ආණ්ඩුවට මං කියනවා බලෙන් ගන්න ඕන වතු ඉඩම්. ආය අරවා මේවා කර බෑ. වතු ඉඩම් එහෙම අම්මගේ අප්පගේ බූදලේ නෙවෙයි. ඒවා වතු බලෙන් ගන්න ඕන. අනිත් එක පොරොස්ට් එකේ මහතුරු ආවම DDC එකට අම්මට හුඩු පොරොස්ට් එකේ රෙස්පෙක්ට් එක. පරිසර ඇමතුමා පොරොස්ට් එකට කියන්නේ ගස් හදමු පස්සේ ඉඩම් ඉන්නේ උන්ට ජීවත් කරවන්න ඕන. ගස් හදන්න ඕන. ගස් හදන්න දෙන්න නායකීය ඉඩම් වල ගස් හදන්න. මාරු කරන්න ඉඩම් දෙපැත්තට. නැත්තම් පොරොස්ට් එකෙන් ගන්න වෙන්නේ මේ ඇමතිතුමා මෙතන ඉන්නවා. අර එතන DDC එකට එන මහතුරුන්ගේ රෙස්පෙක්ට් එක බලන්න. එනිසා ඒ සෙල්ලම් කරන්න බෑ මේ සැරේ. පොරොස්ට් එකේ ඉඩම් දැන් බදුලේ ඉඩම් ගන්න නැතන. පස්සට ගත්තම ගයක් හදාගන්නම තනක් නැති වෙනවා. කන්දෝර වල ඉන්නවා 7000 ගාණක් 8000 විතර. පස්සරාසනේ මුළු දිස්ත්‍රික්කේ ඉන්නවා ලක්ෂයකට වැඩි. කොහෙන්ද මේ මිනිස්සුන්ට ගෙවල් දෙන්නේ? එනිසා වතු ඉඩම් ඊළඟ එක ඇමතිවරු මේවා ගන්න. දීර්ඝකාලීන බදු යටතේ ඉන්නවා අක්කර 150 තියාගෙන ඊළඟට LRC ඉඩම් අල්ලගෙන ඉන්නවා සල්ලිකාරෝ. මේවා ඔක්කොම ගන්න ඕන. මේවා අරගෙන මේ හැකි ඉක්මනින් මේ නිවාස ව්‍යාපෘති පටන් ගන්න වෙනවා. නැත්තම් මේක කොහොමවත් ආයෙ වැහි කාලේ එනකොට අමතක වෙයි. ආයෙ ගිහිල්ලා කඳවුරු වල ආයෙ මිනිස්සු ගෙවල් වලට යයි. ආයෙ කඳවුරු වලට ගෙන්නන ඊළඟ වැස්සට. මේ හිතන්න එපා මේ වැස්ස තාම දෙසැම්බර් මාසේ. තව වහින්න පටන් ගත්තේ නැහැ. මේ මාසේ තමයි හරියටම වහින්නේ සුනිල් නන්දුන් ඇති ඇමතුමා. මේ මාසේ වහින මාසේ මේ වහින මාසෙක නෙවෙයි වැස්සේ. මේ වැස්ස. ඒ නිසා මේවා ඔක්කොම කල්පනා කරලා වැඩ කරන්න වෙනවා. ඒකම දැන් මිනිස්සු ලෝන් ණය අරන් තියෙන බැංකුවලින්. බැංකු දැම්මම චෙක් රිටර්න් කරනවා මිනිස්සුන්ගේ. මිනිස්සු බැංකු ණය අරන් තියෙන විශාල පිරිසක්. ඒවට සාහනයක් අරන් දෙන්න මුදල් ඇමතුමාට කියලා. ණය සහන බැංකුවලින් පොලියට ගත්ත මිනිස්සු, ණය ගත්ත මිනිස්සු. ඒ වගේම ලීසින් ගත්ත මිනිස්සු. ඒ මිනිස්සු අනාථ වෙලා ඉන්නවා. ඒ ගැනත් කල්පනා කරන්න ඕන. ඒ වගේම මම කියන්න ඕන ඒ වගේම මේ වෙලාවේ කියන්න ඕන දැන් පන්නල වැඩිහිටි නිවාසී 11 දෙනෙක් ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න තරම් නැති හින්දා ගියේ වැඩිහිටි නිවාසෙට. අපිටත් යන්න වෙයි තව කාලෙකින් වැඩිහිටි නිවාසෙට. ඒ මිනිස්සු 11 දෙනාම මැරුණා. ඒ 11 දෙනෙක් මැරුණා ආණ්ඩුවට ඒක බලා. අපේ පලාතේ අම්මයි ආච්චි දුවයි හිටියේ. ඊට පස්සේ මං ගියා තිසරමල් ශාලාවේ. දෙන්නගෙම මරණ දෙක තියලා බලා ඉදි වතුර පිරিলা මැරුණා. සංවේදී කතාවක්. බලා ඉදි වතුර පිරিলা මැරුණා. ඉතින් ඒ වගේ සිදුවීම් ගොඩක් අද වෙලා තියෙනවා. මේ අනිත් එක තමයි කවුරු හරි උදව් කරන්න ආවම අපි ඇයි ඇමතිතුමාලා මේ අපි මොකටද චක්‍රලේඛන ගහන්නේ? දැන් මේ net FM එකයි ලංකා හොස්පිටල් එකයි. net FM එකයි ලංකා හොස්පිටල් එකයි සායන කරනවා බෙහෙත් දෙනවා කියලා මේ සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්
ලියුමක් දාලා නතර කරනවා පෞද්ගලික රෝහල් වලට පෞද්ගලික සහායන කරන්න එපා කියලා. මොන මගුලක්ද මේ? ආණ්ඩුවකට අපි මේ අමාරුවේ වැටිලා ඉන්න වෙලාවේ කවුරු ගිහිල්ලා හරි දොස්තර කෙනෙක් බෙහෙත් ටිකක් දෙනවා නම් අපිට මොකද? ඈ? දැන් මේ ලෞකික අධ්‍යක්ෂක ජනරාල් චක්‍රය කෙනෙක් ගහලා ඊයේ මේ බෙහෙත් දෙන්න එපා net FM එකටයි ලංකා හොස්පිටල් එකයි එකතු වෙලා ගෙනිච්ච වැඩසටහනට ඒකට බෙහෙත් දෙන්න එපා කියලා. ඒ වගේ මේ වගේ වැඩ කරන්න එපා. ඕන මිනිහෙක් මේ වෙලාවේ ඕන මිනිහෙක්ගෙන් අපි උදව් ගන්න ඕන. මේ වෙලාවේ උදව් ගන්න නැත්නම් කවද ගන්නද අපි? ඒක තමයි අපි මේ එක්කම එකතු වෙලා මේ වැඩේට මුහුණ දෙන්න ඕන. අපි හැම කෙනාම මුහුණ දෙන්න ඕන. ඒකයි මම අද දකුණේ මිනිස්සුන්ට වැද නමස්කාර කරේ. ඒකම සුනිල් නන්දුන් ඇත්තේ අමතුමා මෙතන හිටියේ ඉන්න කියන්නේ ඔබතුමාගේ සභාපතිතුමිය. ලියුමක් කරනවා අර ඔබතුමා ගිහලා CID එකට දැන් මේ පැමිණිල්ල. මොකද්ද ලක්රුවන් එකට මේ තියෙන ලියුම. ලක්රුවන් එකට ඔබතුමා අර හාල් වලට CID එකේ පැමිණිල්ලක් දැම්මේ. ඒකට විරුද්ධව ඒ කම්පැනියටම දුඹුරු සීනි 183ට දෙන්න. මේ ලියුම තියෙනවා. ඔබතුමීගේ සභාපතිතුමීගේ නමක් කියනවා. ඈ මේක සීනි අකෝ 185 ලංකාවට ගෙන්නනවා. 185ක් ගෙන්නන මේ රටට ලංකාවේ පැල්ලත් සීනි ඩුබායි වලට යවන්නවා 183ට දුඹුරු සීනි. මේ තියෙන්නේ සභාපතිතුමී ඉල්ලීමක් කරනවා. එහෙන් ඉල්ලීමක් කරනවා මේ ඉල්ලීම අනුව මේ සභාපතිතුමිය අස්සන තියෙනවා නම තියෙනවා. ඈ සභාපති සදමාලි චන්ද්‍රසේකර. මොකක්ද අනේ මේ විහිළුව? පැල්ලත් සීනි අපිට සීනි රටින් එනවා. මේ සීනි ටික යවන්න හදනවා. දුමුරු සීනි යවන්න හදනවා. කොහෙටද? ඩුබායි වලට. රුපියල් 183ට. මේ ලියුමේ තියෙනවා මම මේකත් සභාගත කරනවා. ඒ වගේම අද මේ ව්‍යසනයේට අපි ඔක්කොම මුහුණ දෙන්න වෙලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ විශේෂයෙන්ම දැඩි හානි රද ඇකිරිය මැටිගා දැන්න ඒ වගේම පිටමාරුවට ගිය හෙලිකොප්ටරේ බඩුගේ මම දැක්ක සමන්ත විද්‍යාරත්න මහත්තයා හාල් පටවනවා. අම්මා මොහොම සන්තෝෂෙන් හාල් පටවන හෙලිකොප්ටරේට. ඈ ඊ හාල් පටවනවා මම දැක්ක බදුල්ල වින්සර් ඩෑස් පිට්ටනේ. ඒක හොඳයි. පිටමාරුවට කන්න තිබ්බේ නෑ. ඒ හොඳ දෙයට හොඳයි කියනවා. හොඳ දෙයට හොඳයි. අද ඇකිරියට නෑ. මැටිගහ තැන්නට නෑ. මම මැටිගහ තැන්නට ඇකිරියට ඇරියේ ලුණුගල පාදයේ දිලභාවේ පාරවල් කපාගෙන මං ඇරියා. බඩු ඇරියා. අපි එකතු කරලා බඩු ඇරියා ඇකිරියට මැටිගහ තැන්නට. ඒ වගේ පළාතක් මේ එච්චර හානියකට ලක් වෙලා තියෙනවා. මේක ගොඩ දානවා කියන්නේ ලේසි සෙල්ලමක් නෙවෙයි. අද මිනිස්සුන්ට උවමනාව තියෙන්නේ කඳවුරු වල ඉන්න නෙවෙයි. තේ දලු ටික ගේන්න. තේ දලු ටික ප්‍රමාණය කරන්න. ඒක නිසා මේ ඊයේ පෙරේදා තව සිද්ධියක්. සමන්ත විද්‍යාරත්න ඇමතුමා ආගන්න. වැල්ගොල්ලේ. සභාපතිතුමා ඔයගොල්ලන්ගේ වැල්ගොල්ලේ ආගන පතනේ. පස්සර සභාපතිතුමා. ඉතින් මිනිස්සු මේ වෙලාවේ බනිනවා. සමන්ත විද්‍යාරත්න මහත්තයාලා දොස් කියවම ආවා එදා. මොනවද ඔයා කියන්නේ කියන ඔයා රණ්ඩු වෙන්න යන්න අපිට දොස් කියනවා. මිනිස්සු ගියාම ආයෙත් වෙලා ඉන්නේ. මිනිස්සු ගහ ගන්න එනවා. මිනිස්සු බනින්න එනවා. ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක්. ඒ නිසා මේ වෙලාවේදී කියන්න ඕන ඒ මිනිස්සු අපේ වැල්ගොල්ලේ මේ පස්සර සභාපතිතුමාට බැනලා. පස්සර සභාපතිතුමා චණ්ඩි වගේක් පස්සරින් අරන් ගිහලා අර නායකගේ කඳවුරට ගහන්න. ඒක හොඳ දෙයක්ද බලන්න. නායකගේ කඳවුරට ගහන්න පස්සර නගරේ චණ්ඩි ටිකක් අරන් ගිහලා. ආ මිනිස්සු දුකට මොන හරි කියනවා. හවස් වෙනකොට කඳවුරු වල පොඩ්ඩක් ඉතින් දන්නේ නැද්ද? ඉතින් කඳවුරු වල ඉන්නකොට ප්‍රශ්න තියෙනවා. අපි ගියාම ඔව් කියලා දෙක නැමිලා අහගෙන ඉඳලා එන්න ඕන. මිනිස්සුන්ට වුන්කම් දෙන්න ඕන. මිනිස්සු හිතේ අමාරුවට කියන්නේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා චණ්ඩිකම් පෙන්වන්න හදනවා. ඒ චණ්ඩිකම් පෙන්වන්න එපා කියන්නේ. එහෙම වුණොත් එන්නේ මේ වැඩේ කරන්න බැරි වෙනවා. මොකද ඒක ගහමරාගෙන මේ වැඩේ කරන්න බෑ සෞඛ්‍ය ඇමතුමා. ගහමරාගෙන මේක කොහොමවත් කරන්න බෑ. මොකද අපි අතින් වෙච්ච වැරද්දක් නෙවෙයි. වැස්සාව කඳු පිපුරුවා නායකයා දැන් මයංගන පාරේ බදුල්ල මයංගන පාරේ දෙයි හාමුදුරනේ අලි ගෙනාවොත් ඒ ගල් ගේන්න බෑ. අලි ගෙනාවු ගල් ගෙන ආවිලා තියෙන පාරට. ඒ තරම් ව්‍යසනයක්. දුන්ගෙනින් ගලන ගංගාව අනිත් පැත්තෙන් කුඹුරු ඔක්කොම ඉවරයි. ඒක මඩුගත්තලාව කියලා පස්සර ගමක් තියෙනවා. කුඹුරු යායේ තිබ්බේ. කෙත්තාරාම පිට්ටනිය හදන්න පුළුවන් ඒ ගමේ දැන්. වැස්සට කෙත්තාරාම පිට්ටනිය හදන්න පුළුවන්. එච්චර වැලි පිරීලා
කෙත්තාරාම පිටේ නේද හදන්න පුළුවන් කුඹුරු වල. අන්නේ තත්ත්වෙට මේ රට පත් වෙලා තිනවා. අද මම මේ ආවේ බදුල්ලේ ඉඳන්. මං උදේ 9ට ආවේ. මම මෙතෙන් ආවේ අදයි. අපිට කණ්ඩ දීපු මිනිස් ස්තුතියක් කරන්න ඕන. පාර්ලිමේන්තුව මාසෙකට වහනවා දැන්. ඒකයි මං අද ආවේ දකුණේ මිනිස්සුන්ට අපි මේ වෙලාවේ ස්තුතියක් කරන්න ඕන. ඒක නිසා අපි ඒවා ගරු කරන්න ඕන. ඒක නිසා මං කියනවා දේශපාලනය මෙතන කරන්න එපා. වැඩ කරන්න. ඔබලා විනාඩි දෙකක් දෙන්න තව. ඒ නිසා මේ වෙලාවේ අපි දේශපාලනය කරන්න ඕන වෙලාවල් තියෙනවා. දැන් බලන්න ක්‍රීන් ශ්‍රී ලංකා. ක්‍රීන් ශ්‍රී ලංකා මොකද්ද එකක් අදලා මොන ශ්‍රී ලංකාද? රීබිල්ඩ් ශ්‍රී ලංකා. එහෙනම් මොන මගුලටද ක්‍රීන් ශ්‍රී ලංකා හැදුවේ? සල්ලි වේදන් කළා බෙර ගහලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ලස්සන හත් ගහලා ක්‍රීන් ශ්‍රී ලංකා දැන් ඒක රීබිල්ඩ් ශ්‍රී ලංකා වෙලා. මොන ශ්‍රී ලංකාව හරි කමන්නේ මේ ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් ටික හදලා දීලා පාලම් ටික හදලා දීලා කෝච්චි පාර හදලා දුන්නේ නැත්තම් මිනිස්සු සංචාරක ව්‍යාපාරේ නැති වෙනවා. හාල් ගේන්න වෙනවා දිගට හරහට. හැබැයි ඉතින් මේකෙන් අවාසිය ඉන්නේ එක්කෙනෙකුට. කාටද? අන්න අර පුටුවේ ඉන්න එක්කෙනාට තමයි දිගටම හාල් එනවනේ. අර ඉන්නේ අර 1 2 එයාට තමයි හයි. ලංකාවේ හාල් නැති වෙනකොට අරයට බඩු හම්බ වෙනවා. ඉන්දියාවෙන් බඩු වෙනවා. ඩන්ඩන් ගාලා එයාගෙන. ලුණු ඩන්ඩන් ගාලා ගෙනත් දෙයි. එයා ගොඩයයි. මිනිස්සු ඉවරයි. එයා ගොඩ. මිනිස්සු ඉවරයි. ඒක තමයි වෙන්නේ. ඇයිද? කොහෙන්ද කුඹුරු? මහියංගනේ ඉවරයි. පොළොන්නරුව ඉවරයි. අම්පාර ඉවරයි. මඩකලපු ඉවරයි. ඒ ඔය වෙනකොට කොහෙන්ද ඉතින්? ඉතින් ඒක නිසා අපි පුදුම අමාරුයි. බඩපපුව දාලා යනවා සමහර වෙලාවට ගියාම. තේවතු පිටින් අක්කර 500 මේ පොඩි නමුණුකොල කන්ද බැලුවම මේ පොඩ්ඩක් පේන්නේ. පල්ලයට බැලුවම අක්කර කිව් 5000ක් විතර ඇවිල්ලා තිනවා පාරවල් වල. ඒවා ඩෝසර් දාලා දවස් 50ක් අයින් කරන්න බැරි ස්ලිප් ඇවිල්ලා තියෙනවා. එහෙම ස්ලිප් ඇවිල්ලා තියෙන්නේ. සමහර තැනට දැන් ලුණුගලට යන්න බෑ මට. ලුණුගලට යන්නේ කොහෙට ගිහලාද අපි? ලුණුගලට යන්න ඕන රිදීමාලියද්දට ගිහිල්ලා සමන්ත විද්‍යාරත්නක ගෙදරින් තේ එකක් බීලා ඊට පස්සේ යන්න ඕන බිබිලට. බිබිලට ගිහිල්ලා බිබිලෙන් යන්න ඕන අරව කුඹුර හරහා ලුණුගල. කොහමද රවුම? අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. කොහමද රවුම? ඒ අතේ දෙන්න මට ගුටි දෙය එයා. කොහමද රවුම? කිලෝමීටර් ලුණුගලට කිලෝමීටර් මම පස්සරට ගියේ කොහමද දන්නවද සෞඛ්‍ය ඇමතුමා? ඇල්ලට ගිහිල්ලා ඇල්ලෙන් බුත්තලට වැල්ලවායට ගිහිල්ලා වැල්ලවායෙන් බුත්තලට ගිහිල්ලා බුත්තලින් බඩල් කුඹරට ගිහිල්ලා බඩල් කුඹරෙන් පස්සරට ගිහිල්ලා කොහමද දුර? අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය අවසන්. කිලෝමීටර් 100ක් වැඩි. කිලෝමීටර් 100ක් වැඩි. කිලෝමීටර් 100ක් වැඩි. ඔයගොල්ලෝ පයින් බැරි නම් හෙලිකොප්ටරේ හරි යන්න. අපිට ඒක ගමක් නෑ. අපි මේ ඇත්ත සත්‍ය කියන්නේ. අපි මේ ගමක් ගානේ. මම මේ දවස් 6ට නොගිය ගමන්න. නොගිය තනන්න. මම හැම තැනකම ගිහිල්ලා ඔබතුමාගේ කාලය අවසන් කර මන්ත්‍රීතුමා. අපිට පුළුවන් ආණ්ඩුවට කියන්න. මෙන්න මෙතන මේ ප්‍රශ්නේ තියෙනවා. අපිට මේවා කරන්න නෙවෙයි අපි කියන්නේ. දැන් මුස්ලිම් ගම්මානේ සිල්මියාපුර ආපු ඒකට මුස්ලිම් මිනිස්සු හොඳ වෙලාවට 8 දෙනයි. ඒ ගෙවල් තියෙන්නේ මෙහෙම. බොරගස් සිල්මියාපුර මුස්ලිම් මිනිස්සු පදිංචි වෙලා ඉන්නේ. කාලේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා කතාව අවසන් කරන්න. ඒ නිසා මේ වෙලාවේ මං ආණ්ඩුවට කියනවා මේ වෙලාවේ මේ වැඩේ අතට ගත්තේ නැත්නම් මේක ඇවිල්ලා කොරෝනා වලට වැඩිය දරුණුයි. මට පොඩි වෙලාවක් දෙන්න. බලන්න හොඳටම. JR 83 ජූලි කලබල දාගත්තා. JR ගේ ආණ්ඩුව ජූලි කලබල ආවා. ප්‍රේමදාසට ගැහුවා LTT JVP දෙගොල්ලම. ඊට පස්සේ චන්ඩිකාට ආවා සුනාමිය. මහින්දට ආවා යුද්ධේ. මෛත්‍රීපාලට පාස්කු. ඊට පස්සේ කාටද? ඊට පස්සේ ගෝඨාභයට ආවා කොරෝනා. ඊට පස්සේ දැන් කතාව අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා. පොලිමට ඇවිල්ලා තියෙන නායකයන්ට ගානට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ වැඩේ හරියට කරේ නැත්නම් ඔය 159 හැබැයි එකක් කියනවා වාරි මාර්ග ඇමතිතුමෝ ඔයාට ජම්පර් රඳින්න වෙනවා වාරි මාර්ග ඇමතිට. මොකද වාරි මාර්ග ඇමති ජම්පර් රඳින්න ඕන. කතාව අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා කාලය අවසන් ඔබතුමාගේ. මේ මිනිස්සු මැරුණේ
ඒක අපි මේ ගරු වෙලාවේ සමන්ත කියනවා. විද්‍යාරත්න මගේ ඇමතිතුමා. කතාව නවත්තමු.